හායි යාළුවනේ අද මම ඔයාලට අරන් ආවේ මේ මෝඩ රජාගේ ආර්සෙල් ගේම් එක දෙවෙනි එපිසෝඩ් එක කොහොම හරි මේකේ තියෙන්නේ මේකම නිර්වස්ත්‍ර කරන්න මේක අපි නිර්වස්ත්‍ර කරන කොහෙද නිර්වස්ත්‍ර වෙයිද දන්නේ නැහැ මම ප්‍රාර්ථනා කරනවා මේක නිර්වස්ත්‍ර වෙන්න කියලා රාජ සභාවේදී අපිට ඕන පොඩි බෝතල් දෙකකින් ඒ කියන්නේ මාන්තර කාමරේ තියෙන බෝතල් දෙකකින් හදාගත්ත පොඩි මේක අමෘතයක් කියන්නේ බොන දෙයක් නෙමෙයි මේ අමෘත වගේ එක රජාගේ ප්‍රියතම ඇඳුමට ගිහිල්ලා දාන්න මේ ශක්තිය තාක්ෂයක් හරි ඔන්න ඒක කොහොම හරි මෙතන රජා ඉන්නේ තියෙන්නේ බලමු අපිට ඕන බෝතල් හරි එක බෝතලයක් තියෙන මෙතන උඩම කනට වගේ දැක්කේ හරි රජා අර ඉන්නේ ගොබ්බයා හරි එහෙනම් අද වෙනද වීඩියෝ වගේම තමයි පටන් ගද්දිම කියන්නේ මේ වගේ යන්න මම ටිකක් බයයි වැටුණොත් ඒක දැක්කද අඩ සිරාවටම මේක ගිච්චර වරෙන් ඉන්නකොට පිටිපස්සෙන් එලක් වෙලා ඉඳන්නේ ඔක කරේ එකේ වරෙන් ඌ එහෙන් ඉදි මම මෙහෙන් කැපේ මොකද මම ගිහි අම්මට බලන්න කිව්වා එතකොට මේක පුදිය ගත්තද මෝඩ නරපන් එනයිතින් අර කහ පාට බෝතලේ මට පොතේ හැටියට මතක අඩු වෙනවද පොතේ හැටියට මතක මෙන්න මේ හැටි තිබ්බා අඩු සිරවල මෙතන නිකන් තිබුණේ මේ ආවේදී යෙලෝයින් මොකක්ද ඉතින් දැන් අපිට ගන්න තියෙන්නේ මේ දෙක එකතු කරලා අමෘත හැදගන්න පට්ට ගඳ ගන්න විදිහනේ මේ වань මොකද මම කලින් කී ඔය අපේ YouTube channel එකට අලුත් එක්කෙනෙක් නම් මේ වීඩියෝ එකට පොඩි like එකක් දාලා comment එකකුත් දාලා subscribe කරන්නකෝ මොකද ඒකේ අර bell icon එකේ all කියන එක දාලා තියන්න මොකද අපි අලුතෙන් වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට බලන්න පුළුවන් හරිද මේකේ එපිසෝඩ් 3 දානවා මේක දැම්මන් පස්සේ කොහොමද දාන්න වෙනවා මේක දැම්මන් පස්සේ එපිසෝඩ් 3 හම්බ වෙනවා අපි යන් රජාගේ ප්‍රියතම කාමරේට ඒක තියෙන කුල මෙන්න මේ වෙන්නේ සරස් කබරයිස් පාරස් දාන්න මං කලින් වීඩියෝ එකත් කියලාදී මේක අම්මු ගවයා කියලා එනම ගුණ ඉස්සරහ පින්තූරයට දාලා තියෙන්නේ මෝඩ රජාගේ මෝඩ කියන්නේ නිකන්ද බං මෝඩය කියන්නේ මෝඩ හින්දා මේක හෙනම ගුණානේ අනේ රාජසභා ආසයිනේ මේක රාජසභාවට දැන්ගෙන උගේ ප්‍රියතම ගඳ ගහන ඇඳුම ඇත බං මේකගේ බඩේ එකේ කට්ටිය hina වෙනවා කොල්ලගේ මූණ රතු වුණා බං බයි එනදි මේක දෙකත් ප්ලේ කරමු අපි දැම්ම මොනවා දෙක තමයි ඔයාලට වීඩියෝ මේ එපිසෝඩ් එක මෙයා කිංගි කතා දෙකක් දානවා දැන් එහෙනම් තියෙන්නේ මේ උදළු ටික අපේ රජා හැමදාම මිනිස්සු උදළු මුල්ලු ටික ගන්නවලු බං අපි එහෙනම් අද යාටම යාගේ උදළු මුල්ලු ටික උදේ පාන්දර නැගිටින තැනින් දාමු මේක හෙනම ගුණා බං ඒ කපටියා බං කොහෙද බං මේ ආවේ අයියෝ දුවන මගුල එකපාරට ඉවර වෙයිද දන්නේ නෑනේ පට්ට වහක් බං මේක අර තව සෙනෙක් ඉන්නවා මොකද්ද මේ රාජකීය කුරුල්ල සක්කිලිය අනිත් මොකද මං කීකීයේ අර අනේ අනිත් සෙබළු වගේ අරුත් නිදා ඔය ඇවිදින එක අයිබන් කාක්කු කොහොම උඩම උගේ පොතේ හැටියට තිබ්බ උන් මුල්ල අනේ තාන් එතරම් පහලින් කමෙන්ට් එක දාන්න මොකද මෙච්චර ගෝන් කියලා
මේ ගේම් එක ගහලා වැඩ මේක මෙතන ගියාම නිදි පංගියට ඌ නිදි මාර පොරා ඌෙත් මොලේ කියන්නේ නේ උදළු මුල්ලු ඔහේ නැතුව ඇතිනේ මේ පල්ලෙහා තියෙන්න ඕන බං තිබුණ නැත්නම් මම YouTube channel එක කරන එක නතර කරනවා බං පල්ලෙහා තිබුණ නැත්නම් මං කිව්වේ මට වර්ධිනවද බං එහෙම වර්ධිනවා ඒක වෙනම කතාවක් මේ වගේ තැන්වලද වර්ධින්නේ කිව්වොත් කිව්වා මේ හාදේ මෙතන කියන්කෝ අනිවාර්යයෙන්ම එකක් මෙන්න මෙතන ඇති අනිවාර්යයෙන්ම එකක් අඩෝ නෑ කියන්කෝ රජා කොහෙන් හංගනවද මන් දන්නේ නැහැ මේක අස්සෙන් දාලා නෑ බං තව කොහෙද අපිට බලන්න තියෙන්නේ උඩට යනවද අර හිට යනවද මේ හිට යනවා මේ හිට යමුනේ ඔන්න අර අන්න අර කොහෙද බං ඒ තිබ්බේ අර උස ඇයි බං මූ පිටිපස්සේ ගියන්කෝ කනවා තාඩියකින් අම්බානේට අර තියෙන්න ඕන බං එක එතන අනිවාර්යෙන්ම තියෙන්න ඕන මෙතන ගියාම අනිවාර්යමයි අන්තිම යාන් අතන වෙන්න ඕන අනිවාර්යෙන්ම එකක් තියෙනවා එතන නැතුව නෙමෙයි මේ මන් දාන තුන්වෙනි වීඩියෝ අර අංගනති අක්කගේ වීඩියෝ ඔයාලා බලලා මෙන්න ඔය එකත් පට්ට මාත මං කිව්වේ මෙතන එකක් තියෙනවා කියලා මට වර්ධනයද බං එහෙම දැන් බහගෙන යන්න ටක් ගාලා අරු වෙන්නද ආවද මෙහෙට ආවේ නෑනේ අනිත් එක මේක කොහෙන් හංගන්නේ මේ කොහෙද බං පාරක් තියෙන්නේ වේක අර එක හාදෙක් ඉන්නවා ඇයි බං ඌ එහෙම නිදියන්නේ නැත්තේ මේ මෙයාගේ තැන්වල මං යන්න පට්ට බයයි අපි වෙන පැත්තක අප්පට කි දැන් ඉතින් ඵලයන්කෝ ආවා වගේ අනේ හිමින් ඵලයන් කාරේ හිකනවා වගේ බං මේක ඇයිත් මේ පැන් එක උනාට වෙයිද බං මට පොඩ්ඩක් ඩාගෙන අඩුම වෙන එහෙම තමයි ගණන් ගන්න බං මේක කොහේ හංගන්නේ නැද්ද බං අර වෙසිකිලියෝ තංගලක් ගන්නේ නේ ඒ වගේ ගුණානේ ඕ වැසිකිලිය මාරු අවුලන්නේ ඉස්සර කාලේ වැසිකිලිනේ වැඩි කියන එක ටැප් එක ගන්න නෑ එන්නම ගන්න මෙන්න මෙහි එකක් තියෙන්න ඕන බං අනිවාර්යෙන් මං කිව්වේ දැන් අපි මේ තුන අරගෙන යන්න ඕන රජාගේ ඔරලෝසු කනුවට වැඩි කියන්නේ පොර බෙල් එක ගහපු ගමන් මෝඩයා වගේ ගිහලා නිදා ගන්න ගුණා බං එහෙම පොර කෑ ගහන කොහෙද මං බෙල් මගුල තිබ්බේ හරි මේ බෙල් එක ගහලා මිනිමගවල යන්න ගියාම තමයි බයිපා වෙන්නේ ගේම් එකට ඉන්න මං මොකද මේ තියෙන පොට් එක මේකේ තියෙනවා ලිඳෙන් වතුර අඳිනවා වගේ සීන් යන්නේ දැන් අපිට තප්පර 60යි හම්බ වෙන්නේ රජාගේ කාමරේට ගිහිල්ලා සෝලි වෙලි ඉල්ලේ ඕන් යනවා ඕන් බලපන් මේක ගොම් පාට ඇඳුම ගැලෙව්වා දැක්කනේ එන්නම ගඳයක් කොල්ලු අවුරුදු 20කින් විතර නාල නෑ බං ඕක තප්පර 60යි තියෙන්නේ මට ලගින් යන්නත් අප්පිරිය බං ඕකගේ ඒ තරම් හෙනම ගඳයක් බං කාමරයට විදපන් හයි ඵලයන් අර ඇවිදින මගුල ඉවටම සොල්ලි වෙලි ඉල්ලේ මේක තනත් දාඩියෙන් කෙනෙක් ඉන්නවා කිය
ඕම් බලන්න මෙන්න මේතන ඇඳ වටේට මුල්ලු ටික දාන උදේ පාන්දර සර්ප්‍රයිස් වෙලා යන්නේ. කැතම මේකයි මූඩේ එන හුරා වගේ ඉන්නවා. ඕම් බලපන් වෙන දේ උදේ පාන්දර අඩන්නම වැඩේ වෙනවා. කපටියන්ට ඔය වගේ වැඩනේ වෙන්න ඕන. ඕම් බලපන් කැතම අම්මට උඩු අතේ තියෙන මුදු උකා නහ ඉවරයි. අනිත් නහත් ඉවරයි. නාස් බෝල්ලත් ඉවරයි. දතක් ඉවරයි. බැන බැන බම් පාගන්නේ. දැන් පලයන් ඔහොම ආය ඇඳට. පොඩි එකෙක් වගේ බම් මේක නිකන්. අත දඩුවෙක් කරන්නේත් ඔහොමනේ. රජෙක් වුණාම අඬනවද බං? සිංහෙක් වගේ ඉන්න බෑ. හරි යාළුවනේ අද ඔයාලට මේ ගෙනාපු වීඩියෝ එක අදින් අවසන්. අදින් කියන්නේ ඊළඟ දවසේ දානවා. පුළුවන් වුණොත් දැම්ම දාන එක. තුන්වෙනි එපිසෝඩ් එක බලන්න. මේ තියෙන්නේ ඊළඟට තියෙන සුපිරි මාතෘ දෙයක්. මේ දෙක බලන්න සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකේ ඕල් දාලා තියාගන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා. බයි.